ඔබේ ශරීරයේ උපන් ලපයන් ඔබට සුන්දරත්වය එකතු කරනවා විතරක් නෙවෙයි, ඔබේ අනාගතය ඉරණම තීරණය කරන බව අතීත අපේ පැරැන්නන් වගේම ජ්‍යොතිෂ්‍යවේදීන්ද විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් ශරීරයේ උපන් ලපයන් පිහිටි ස්ථානය අනුව මේ උපන් ලප ඔබට බලපාන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඇසෙහි උපන් ලප ඇති ඔබ ඊට බුද්ධිමත් අය වෙනවා. සියලු දේ ගැන හොඳින් අවධානය යොමු කරමින් ඊටාම ඥානවන්තව එයාලා ජීවිතය ගෙවනවා. වම් කම්මුලෙහි උපන් ලප ඇති අය ඊටා අවංක අදහස් දරන ඒ වගේම බොහෝ කරුණාවන්ත අය වෙනවා. ඔවුන්ට අන් අය වසඟ කරගැනීමේ හැකියාවක්ද තියෙනවා. ඊටා විනෝදකාමීව ජීවත් වෙන ඔවුන් ක්‍රියාශීලී පුද්ගලයින්ද වෙනවා. ඔබගේ වම් කම්මුලෙහි උපන් ලප දෙකක් හෝ තුනකට වඩා තිබේ නම් ඔබ ඉගෙනීමට ඊටාම දක්ෂ අය. ඒ වගේම ශාස්ත්‍රීය කටයුතු වලටද ලැබි පුද්ගලයින් වෙනවා. ඔවුන් බොහෝ ධන සම්පත් වලට හිමිකම් කියන බවද සඳහන් වෙනවා. කාන්තාවකගේ තොල අසල හෝ තොලෙහි උපන් ලප පිහිටා තිබේ නම් ඒ කාන්තාවන් ඊටා කාමුක මෙන්ම සරාගී බවද මෙයින් කියවෙනවා. මොවුන් යම් දිනක ඊටා ධනවත් ප්‍රසිද්ධ පුද්ගලයින් බවට පත්වන එක නම් නියතයි. ඔබගේ නළල මත උපන් ලප පිහිටා ඇතනම් ඔබ ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කරන අය වෙනවා. ඔවුන් කිසිම කරුණකට පසුබට නොවන පුද්ගලයින්. ඒ වගේම අන් අය සමග බොහෝ සුහදව ජීවත් වන මෙයාලා සමාජය තුළ ඊටා ජනප්‍රිය කැපී පෙනෙන අයද වෙනවා. කනෙහි උපන් ලප ඇති ඔබ ඉගෙනීමට වඩා දක්ෂ නැතත් ධනය ඉපයීමට බොහෝ දක්ෂ අය වෙනවා. ඊටාම නිරෝගී වන මොවුන් මහන්සි වෙලා තම දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා. ඔබේ මහන්සියත් වාසනාවත් නිසාම ඔබේ දියුණුව නම් කාටවත් නතර කරන්න නම් බැහැ. අත්ලේ මැද උපන් ලප ඇති අය කිසිදාක මුදල් සම්බන්ධයෙන් පැකිලෙන අය නම් නෙවෙයි. හොඳ කළමනාකරණයක් ඇතිව ඔවුන් මුදල් හසුරවනවා. ඒ වගේම ඊටා දක්ෂ උපායශීලී බවින් යුක්තයි. නායකත්ව ගති ඇති මොවුන්ගේ දියුණුව නම් නියතයි. උදරය හෝ නාභිය අවට උපන් ලප ඇති අය ඊටා වාසනාවන්ත අය වෙනවා. අනිවාර්යෙන්ම දිනක ධනය ඇතිව ඔවුන් කෙසේ හෝ ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්නවා. යටිපතුලේ උපන් ලප පිහිටා ඇති ඔබ නිතර ගමන් වල නිරත වෙන කෙනෙක්. ඒ වගේම ඔවුන් රැකියාව කරන ස්ථානයේ ඊටා ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා. ඔවුන් සතුව ඊටා හොඳ නායකත්ව ලක්ෂණ ඇති අතර හොඳින් වගකීම් දරන්නන් බවටද පත්වෙනවා. ඔබගේ හිබැම මත උපන් ලප ඇතිනම් ඔබ ඊටා රාගාධික පුද්ගලයන් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. බොහෝ සම්බන්ධතා ඔබ විසින්ම ඇති කරගන්න බව කියවෙනවා. ලිංගේන්ද්‍රය හෙවත් රහස් ප්‍රදේශය තුළ උපන් ලප ඇතිනම් එයින් අදහස් කරන්නේ ඔවුන් ඊටා විවෘත මනසකින් යුතු බවයි. කරුණාවන්ත හදවතක් ඇති මෙයාලා හරිම ආදරණීය පුද්ගලයින් වෙනවා. නිකට මත උපන් ලප පිහිටි ඔබ ඊටා සරාගී පුද්ගලයින් වෙනවා. ඔබ නිතරම වෙනසක් සොයනවා. ඒකාකාරී බවට අකමැති ඔයාලට නැවුම් දේවල් ආකර්ෂණය වෙනවා. නිතරම සතුටින් සිටීමට කැමති මොවුන් විනෝදාංශයක් විදියට සංචාරය කිරීමට වඩාත් කැමැත්තක් දක්වනවා. ඔබගේ පපුව මත උපන් ලප ඇතනම් ඔබ ඊටාම කරුණාවන්ත හදවතක් ඇති ත්‍යාගශීලී පුද්ගලයෙක් වෙනවා. ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට ඊටාම කැපවීමෙන් වැඩ කරනවා. පපුවේ උපන් ලපය කාමුකත්වයේ සංකේතයක්ද වෙනවා. ඉතින් ඔයාලගේ අනාගතයේ සාර්ථකත්වය උපන් ලප වලටම සීමා නොකර මහන්සිය කැපවීම උනන්දුව මත වුණත් එය ළඟා කරගන්න පුළුවන් කියලා ඔයාලා අමතක කරන්න එපා. ඉතින් මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අදට ගිහින් එන්නම් තවත් මේ වගේ වටිනා වැදගත් වීඩියෝවකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සුබ දවසක්.